70 වසර සාපේ ලොකුවටම පුම්බගෙන හිටපු ඒ පඬිතුයෝ ටික අද තාමත්ම ලොකු පමගාලක පැටලවිලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ කිව්ව කාරණාව හරි. අපි මේ 2026 අයවැයට වඩා එතනින් එහාට ගිය කාරණාවක් අපි කතා කරන්න මොකද්ද මේ මාලිමාවේ ජනතා විමුක්තිපෙරමුණේ ආණ්ඩුකරණය. අපිට උඩින් පේන මේ 159 නෙමෙයි මදුෂාන් යටින් වෙනම කණ්ඩායම මේක පාලනය කරනවා. ඒ පාලනේ අද එක පැතිකඩක් පාර්ලිමේන්තුවේ කතා කරා අපි දැක්කා. මොකද මේ අපිට පේනවා මහජනතාව වරමින් පත්වෙච්ච 159. නමුත් මම එක වීඩියෝ එකක් දාලා පෙන්නන්නම් ඔබට කොහොමද මේ ආණ්ඩුකරණය පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශවල ප්‍රාදේශීය සභාවල නගර සභාවල කෙරෙන්නේ කියලා මෙන්න මේ වීඩියෝ එක අහලා පොඩ්ඩක් බලන්න. මහරගම පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු අදාළ නිලධාරීන් සමග මූලික බජට් සාකච්ඡාව කරනකොට නන්නාඳුන පුද්ගලයෙක් ඇවිල්ලා අපේ සභාවේ සාකච්ඡාවේ වාඩි වෙනවා. අපේ මන්ත්‍රී විපක්ෂ මන්ත්‍රීවරයෙක් කාන සභාපතිතුමා කවුද ඒ නිලධාරියා කියලා. ඊට පස්සේ කියනවා ඒ නිලධාරියා පක්ෂ නිලධාරියෙක් කියලා. මම හෙව පක්ෂ නිලධාරියෙන් මොකටද මෙතෙන්ට? ගරු සභාපතිතුමා කියනවා නේ අපිට බජට් එකකට හදන්න උදව් කළා කියලා. මම කිව්වා ඒක කරන්න බෑ මෙතන. බලවත් නිලධාරීන්ටම මහරගම නගර සභාව බජට් හදන්න උදව් කරන්න බෑ. ඒගොල්ලෝ වෙනම ඒගොල්ලෝ සාකච්ඡාවේදී කණ්ඩායම් සාකච්ඡාවලදී ඒක කරගත්තට කමක් නැහැ. නමුත් අපේ මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නිලධාරීන් නැතන කොහොමද ඒගොල්ලෝ අපිට උපදෙස් දෙන්නේ? මේක තමයි අද ලංකාවේ පළාත් පාලන ආයතන තත්ත්වේ. ඒ බදුෂාන් ඔය එකක්. ඊට අමතරව දැන් අර ඒක මම හිතන්නේ ඩීවී මේ චානක මන්ත්‍රීතුමත් කියයි. දැන් කෝට්ටේ ආසනයේ ඔය සිවිල් ආරක්ෂක කමිටු පිහිටවනකොට 2025 6 17 වෙනි දින 521 නාවල කොස්වත්ත මේ ඒ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් වෙනත් පක්ෂවල ඒ වගේම ඒ පොදු ජනතාව පොලිස් කොමිසමට පැමිණිල්ල කර අනීතිකව සිවිල් ආරක්ෂක කමිටුව පිහිටවීම. ඊළඟට 526 ගංගොඩවිල දකුණ හර්ෂඩි සිල්වා මහතුමත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. ඊළඟ 519 ඒ පාගොඩ මේ වගේ ගමේ ඉස්සර පොදුවේ මහජනතාව එකතු වෙලා පාට පක්ෂ ભેදයකින් තොරව තමයි මේ සිවිල් ආරක්ෂක කමිටුව පිහිටවන්නේ. එතනදී කවදාවත් අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කතා කරන්නේවත් නැහැ. ගමේ කිසිම මන්ත්‍රීවරේ ප්‍රාදේශීය ලෙවල් එකේවත් කතා කරන්නේ නැහැ. ඒක බොහොම ස්වාධීනව කරන කාර්යයක්. හැබැයි අද ඒ සියලුම කමිටු මේගොල්ලන්ගේ කාඩර් වරුන් ළඟට ගිහලා ඒ විතරක් නෙමෙයි අද මට හම්බුණ තව වැදගත් එකක් මෙන්න මේ 227 නෙළුම් කුළුම තුලානේ සිවිල් ආරක්ෂක කමිටු මහජන ආරක්ෂක කමිටුව සභාපති මේ වන විට යුද හමුදා විශ්‍රාමික අජිත් කුමාර මහතාවේ බොහෝ අය ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති නිසා දැනුවත් වීම සඳහා දුරකථන අංකයත් එක්ක එවනවා. ඒක එවන්නේ ග්‍රාම සේවක ඒ කොට්ටාසේ පොලිස් වාර්තාව ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව කමිටු සභාපති මගින් චරිත සහතික දෙකක්ද ලබා ගත යුතු වේ. ඉතින් මේ අපිට උඩින් පේන එකට වඩා යටින් වැඩක් යනවා.